හලෝ ගොඩ ගාලින් ඉතින් වීඩියෝ එකක් අරන් ඉන්නේ මම නැවට ඇවිල්ලා අරන් එන පළවෙනි වීඩියෝ එක ගොඩක් වෙලා කතා කරගෙන ඉන්න බෑ මොකද අපි නැව දැන් කාන්තාරයක ගහලා තියෙන්නේ කාන්තාරයක් කියන්නේ අපි ඉන්නේ දැන් UAE වල අබු ඩාබි වල මේක අයිලන්ඩ් එකක් ඒ කියන්නේ දැන් මේ ඔක්කොම කාන්තාර තියෙන්නේ මේ කාන්තාර කොහොමත් අවුරුදු 5ක් විතරනට තනිකර අපේ කොළඹ වගේ එනවා තනිකර බිල්ඩින් මේවල ඔක්කොම ප්‍රතිසංස්කරණය කරනවා මේ තියෙන විදිහ ඔක්කොම වෙනස් කරලා මෙයාලගේ තියෙන එක එක සිස්ටම් එව්ව මන් දන්නේ නැහැ මම යනවා දැන් අර පැත්තට පොඩි තවමත් දාන්න අපි ගිහිල්ලා බලමු එහෙනම් මෙන්න මේක තමයි අපේ නැව පොඩි නැවක් අපි යම් බලන්න ඉස්සරහට මේ අර නැවේ ඉන්න පොරක් කිව්වා මේ අයිලන්ඩ් එක ප්‍රයිවට් අයිලන්ඩ් එකක් ඒක නිසා මේ වීඩියෝ ෆොටෝ ගන්න තහනම් කියන කොහොමද දන්නේ අපි ඉමීට වීඩියෝ ෆොටෝ ටිකක් ගමු බලන්න කියලා ඉතින් විශේෂ දෙයක් නැහැ කාටලක් මොකොත් නැහැ ඉස්සරහට පොඩි රවුමක් දාලෙමු ගිහිල්ලා බලන්න කියලා ඉතින් විශේෂ දෙයක් නෑ අර වැත්තට මට ගොඩක් දුරට යන්න එපා කිව්වා අපේ කැප්ටන් මොකද මේ වෙලාවේ පොසිබල් නෑලු මේක ඇවිදින්න උදේට විතර ඇවිදින්න දෙන්නේ අර මේ අර යා පැත්තෙන් පේනවා මේ කොහොම හදනවා මේ අවුරුදු 5ක් විතර යනකොට තනිකර බිල්ඩින් මෙහෙම ගහක් වලක් නැති වුණාට අවුරුදු 5ක් යනකොට ඔක්කොම වෙනස් වෙනවා මහලොකට ඉතින් ඇවිදින්න කියලා දෙනන්නේ නෑ ඇතින් පේන්නේ අපේ චූටි නැව ඔන්න තමයි ඉතින් UAE වල ගොඩක් තින්නේ කාන්තාර කොහොමත් මේ මම ලංකාවේ ඉඳන් ආවට පස්සේ හරියට ගහක් වලක් දැක්කේ නෑ මොකද මේ ලංකාවේ ඉතින් අපි හිටපු විදිහත් එක්ක අපිට මේක පොඩ්ඩක් කුරු නෑ මේ අන්න අර පේන ඉතින් ඔය බට UAE කියපුවාම ඔක්කොටම මතක් වෙන්නේ තෙල්නේ මේ ඔක්කොගෙම මෙයාලා තෙල් තමයි මං හිතන්නේ ගන්නෙ තෙල් මෙන්න මේ අයිලන්ඩ් එකට කියන්නේ නුරයි අයිලන්ඩ් කියලා මහලොකු දුරක් ඉතින් යන්න කියලා නෑ මොකද කොහේ ගියත් එක වගේ කිසිම ලස්සනක් නෑ අපිට මේක හුරු නෑ හැබැයි අලුත් අත්දැකීමක් ගන්න මෙතනින් එළියට ආවේ මම අනික මම ගොඩ කාලෙකින් මගේ channel එකට වීඩියෝ එකක් දැම්මෙත් නෑ ඒකත් එක්කම කොහොමත් කාන්තාරයකට යන්න තියෙනවා කියන්නේ ඒකත් වෙන අත්දැකීමක් බලමු ඉස්සරහට හොඳ නැවකට ගිහිල්ලා ලස්සන රටවල් එක්ක පොඩි ට්‍රැවල් පාරක් දාන්න එන්නත් කිසි දෙයක් නෑ විශේෂ දෙයක් අර ඈත පසු කරගෙන මම හිතන්නේ අබු ඩාබි සිටි එක ඉන්න කියලා විශේෂ දෙයක් නෑ තියෙනවා මගේ චූටි නැව පළවෙනි පාර නැව ගොඩක් පොඩි මේකන් දෙන විදිහට පොඩිම නැවක් තමයි මේක මේ UAE වල තියෙන මේ වගේම දූපත් වල තමයි දුවන්නේ ඒ දූපත් වලට ඕන ඒ කියන්නේ ඔය තියෙන වාහනේම අපි තමයි සප්ලයි කරන්නේ ඒ වාහන එතකොට තව එක ඔය බට්ට අනම්මනයි යකඩ ඒව තමයි අපි අරගෙන ඉන්නේ පළවෙනි පාරනේ ඒකින්ද අපි වගේ වැඩ කරලා ඊළඟට මම දැන් මෙතන පොඩ්ඩක් රවුමක් දාලා නැවලකට ඇවිල්ලා ඉන්නේ මොකද යනවා නැවට මොකද ගොඩක් වෙලා ඉන්නත් බෑ ඩස්ට් එක හිටිය කියලා බලන්න දෙයක්වත් නැහැ ඔයාලට පෙන්වන්න දෙයක්වත් නැහැ අපි ඉස්සරහට බලමු ලස්සන වීඩියෝ ටිකක් අරන් එන්න අනිවාර්යෙන් එහෙනම් දිගටම ඔයාලා මාත් එක්ක හිටියා වගේ ඉස්සරහට තින්ද කියලා ඉල්ලනවා අපි බලමු ඉස්සරහට බයි එනවා